අපි කතා කරන්න හදන්නේ 2016 30 වෙනි MCQ එක. භ්‍රමණ චලිතය ලස්සන ගානක්. හරිද? අපෙන් අහනවා මේ වගේ ආනත්තලයක යට ඉඳන් වස්තුවක් උඩට වය ආවනවලු ලිස්සන් නැතුව පෙරලෙන විදිහට. කියන්නේ පෙරලෙන වස්තුවක් ගැන කතා කරන්නේ ලිස්සීමකින් තොරව. તો ගාන කීවද්දිම වලට මතක් වෙන්න ඕනි ලිස්සන් නැතුව වස්තුවක් පෙරලෙනවා නම් එයාගේ ස්පර්ශීය වේගයයි උත්තරණ වේගය සමාන වෙන්න ඕනට කෙලින්ම v සමානයි r ඔමෙගා දාන්න පුළුවන්. ඒතර කෙලින්ම v කියලා කියන්නේ උත්තරණ වේගයටමයි. ඒකට ඔමෙගා ගන්න පුළුවන් v බෙදීම r කියලා. ඔන්න ලිස්සීමකින් තොරව පෙරලෙන වස්තුවක තියෙන මේ ප්‍රවේග අතර සම්බන්ධය. ලිස්සන් නැතුව පෙරලෙන්න නම් ස්පර්ශීය වේගය උත්තරණ වේගයට සමාන වෙන්න ඕනි. නැත්නම් වදින ලක්ෂ්‍ය ප්‍රවේග බිඳුවක් වෙන්නේ නැහනේ. ඒක නිසා එහෙම වුණොත් ඔයාලට v සමානයි r ඔමෙගා වල v කියන ස්පර්ශීය ප්‍රවේගය වෙනුවට මෙයාගේ උත්තරණ වේගයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න පොයින්ට් එක පළවෙනි එක. අපෙන් අහන්නේ මේකෙදි ඔයා මෙයාව v වේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. එයා ලිස්සන් නැතුව පෙරලි උඩට යනවා. එයා ඉහළ නගින උපරිම උස h නම් ඒ h වල අගේ කොච්චරද කියලා. ඔයාලට මේක ශක්ති සංස්ථිතියෙන් කොට දාන්න පුළුවන්. පහළම ලක්ෂ්‍යය a කියලා ගත්තොත් මෙතනට එන ලක්ෂ්‍යය b කියලා ගත්තොත් a වලදී මුළු යාන්ත්‍රික ශක්තියම තමයි b වලදී තියෙන්නත් ඕනේ. මොකද මේකේ ශක්ති හානියක් වෙන්නේ නැහනේ. ඒක නිසා. එහෙමනම් a වලදී මුළු යාන්ත්‍රික ශක්තිය a හිදී යාන්ත්‍රික ශක්තිය ඔයාලට සමාන කරන්න පුළුවන් b වලදී යාන්ත්‍රික ශක්තියට. MCQ එකක් නිසා ඔක අපිට කෙටියෙන් හදන්න වෙනවා. මම මේක පිළිවෙලට කියන්නම්. මේක විවරණය කරන වෙලාවක් හින්දා. a වලදී මුළු යාන්ත්‍රික ශක්තිය හම්බ වෙන්නේ දැන් මෙයාට චලිත දෙකක් තියෙනවා. පෙරලෙන වස්තුවක තියෙන චලිත දෙක තමයි එකක් භ්‍රමණය අනිත් එක උත්තරණ චලිතය. ඒ නිසා චාලක ශක්තිය හැදෙන්නේ toy චාලක ශක්තිය දෙක එකතුවකින්. එහෙනම් ඒ වලදී එයාට විභව ශක්තියක් නැහැ. අපි ගමු මේක විභව ශක්තිය ශූන්‍ය මට්ටම කියලා. එහෙම වුණොත් මෙතන විභව ශක්තියක් නැහැ. හැබැයි චාලක ශක්තියන් දෙකක් තියෙනවා. එතන මෙයාගේ මුළු චාලක ශක්තිය හැදෙන්නේ රේඛීය චාලක ශක්තිය භාගයක් mv වර්ගය ධන භාගයක් i ඔමෙගා වර්ගයට. ඔය තමයි ඒ වලදී තියෙන මුළු යාන්ත්‍රික ශක්තිය. මේක කෙලින්ම සමාන වෙන්න ඕනි b වලදී තියෙන මුළු යාන්ත්‍රික ශක්තියට. b වල ආයේ ප්‍රවේගයේ සම්පූර්ණ බිඳුවක් වෙනවනේ. එයා නිශ්චල වෙලා තියෙන්නේ. එතකොට භ්‍රමණය වෙන එකත් නවතිනවා, කෙලින්ම ගමන් කරන එකත් නවතිනවා. චාලක ශක්තියක් නැහැ. තියෙන සම්පූර්ණ ශක්තිය තියෙන්නේ විභව ශක්තිය විදිහට. ඒ නිසා ඔයාලට කෙලින්ම ගන්න පුළුවන් එයා විභව ශක්තිය mgh කියලා. ඉතින් දැන් ගන්න මෙතනින් ඉවරයි. ඔයාලට තියෙන අගයන් ටික ටක් ගාලා ආදේශ කරගෙන යන්න. භාගයක් mv වර්ග එහෙමම තියමු. ධන භාගයක් මෙන්න මෙතන i. මේක රෝධයක් වගේ නිසා අපිට ගන්න පුළුවන් 30ක් කියලා. අපිට කෙලින්ම දීලා තියෙනවා අවස්ථිතික ගූර්ණයේ භාගයක් m r ගේ වර්ගය කියලා. වැඩි කිරීම ඔමෙගා වර්ගය. ඔන්න උතන ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඔමෙගා වෙනකොට දාන්න ඕනි v බෙදීම r වල. මොකද අපිට දීලා තියෙන්නේ ස්පර්ශීය වේගය නෙමෙයි උත්තරණ වේගයනේ. ඒතර උත්තරණ වේගය ස්පර්ශ වේගයට සමානයි. ඒක ගන්න පොයින්ට් එක තමයි ලිස්සන් නැතුව පෙරලන නිසා. එහෙනම් ඔමෙගා වර්ගය වෙනකොට දාන්න පුළුවන් v වර්ගයේ බෙදීම r ගේ වර්ගය සමානයි mgh ට. දැන් පොඩි සුළු කිරීමක් තියෙන්නේ. හැමෝගෙම තියෙන m අකුර නිකම්ම කැපිලා යනවා. ඔයාලට සමීකරණය 4න් වැඩි කරගෙන යන්න පුළුවන්. මෙතනින් හැදෙනවා දෙකක් v වර්ගය. ධන මේක 4න් වැඩි කරපුවාම v වර්ගයට r වර්ගයට r වර්ගය කැපිලා v වර්ගය කියලා පදයක් එනවා සමානයි gh ට. දෙන්න එකතු කරන්න 3ක් v වර්ගය සමානයි මෙතන 4ක් එනවනේ. අපි 4න් වැඩි කරපු නිසා 4යි gh. එහෙනම් h වල අවසාන උත්තර එනවා 3ක් v වර්ගයේ බෙදීම 4ක් g. නෝක තමයි h වලගේ. එච්චරයි. මේ උත්තර බලන්න උත්තර සෙට් එකේ කොහෙද තියෙන්නේ කියලා. දීලා තියෙන උත්තර වල නම් 3ක් v වර්ගයේ බෙදීම 4ක් g කියලා උත්තරයකට තියෙන උත්තර අංක 3. එහෙනම් මෙයාගේ අවසාන උත්තරෙන්න ඕනි අංක 3.